සියලුම දෙනාට අයුබෝවන් පිළිගන්න SLDM YouTube channel එකට. ඔයාලට බලන්න පුළුවන් testnet.initia.xyz කියන මෙන්න මේ වෙබ්සයිට් එකේ තමයි අද කතා කරන්නේ. මෙතනදී ඔයාලට මේ වෙබ්සයිට් එක නැත්නම් මෙන්න මේ testnet airdrop එක ගැන මීට කලින් airdrop post එකක් දාලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් Telegram එකට ගියත් අපේ channel එකේ දාලා තියෙනවා. මේක තමයි ඒ කියන්නේ කලින් දාලා තියෙනවා කියන්නේ මේකේ link එක දාලා තියෙනවා. airdrop එක කොහොමද claim කරගන්නේ කියන link එක තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේක claim කරගන්න තියෙන්නේ මේක ගොඩ කාලයකට කලින් දීපු wallet එකක් තිබා Initia wallet කියලා. මෙන්න මේ wallet එකෙන් දීපු airdrop එකක්. wallet airdrop එකක් නෙවෙයි මේක තිබ්බා testnet task වගේක් කරන්න. මේ airdrop එක තමයි මේකදී මෙයාලා දීලා තියෙන මේක තමයි මේ ඉස්සෙල්ලා තිබ්බ wallet එක frozen genuine frozen flight mic වන විදිහට තිබ්බා. එතකොට මේ wallet එකේ extension එක deprecated වෙනවා කියලා මෙයාලා කියලා ඊට පස්සේ මෙන්න මේ date එකට කලින් 3/18 migrate කරන්න කියලා තිබ්බා. මෙන්න මේ wallet එක ඔයාලට Kepler wallet එකට හරි එහෙම නැත්නම් වෙන wallet එකකට. එතකොට මෙන්න මේ wallet එක migrate කරපු අයට ඔයාලට පුළුවන් ඔයාලගේ airdrop allocation එක check කරගන්න. මෙයාලා තාම TG එකක් generation event එකක් දීලා නැහැ. කියන්නේ මෙයාලගේ token listing date එකක් දීලා නැහැ තාම. හැබැයි ඔයාලට token එකේ ඔයාලට token allocation එක බලා ගන්න පුළුවන් කොච්චරක් ඔයාලට allocate වෙලා තියෙනවද කියලා. මේකේ ලොකු allocations දීලා තියෙනවා 100ට වඩා. ඒ කියන්නේ සාමාන්‍ය 2000 3000 වගේ ලොකු allocations දීලා තියෙනවා මේ වෙද්දි. මට පොඩි allocation එකක් කරලා තිබා. ඉතින් මම ඒක පෙන්වන්න කොහොමද check කරගන්නේ කියලා. මෙන්න මෙහෙම website එක තියෙනවා. මේක තමයි testnet.initia.xyz. මේකෙන් නෙවෙයි check කරගන්න තියෙන්නේ. මේක ඔයාලට ඉස්සෙල්ලා දුන්න website එක. ඔයාලා මේකට මේ Kepler wallet එකට ඔයාලා මේක migrate කරගත්තා නම් ඔයාලගේ Initia wallet එක ඔයාලට පුළුවන් check කරගන්න එතෙන්ට ගිහිල්ලා. එහෙම නැත්නම් ඒ කියන්නේ මේකෙන් migrate කරගන්න බෑ. මොකද මේක Initia wallet එක Kepler එකට migrate කරගත්තා නම් අපිට මෙතනදී අපි ඉස්සෙල්ලා මේක කරපු tasks එහෙම බලා ගන්න බෑ. හැබැයි අපිට airdrop allocation එක බලා ගන්න පුළුවන්. මෙතනදී check කරගන්න ඕනි මෙයාලගේ wallet එකත් එක්ක Initia wallet එකේ තියෙන EVM එක. මෙන්න මෙතන Initia කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. පහළ ගිහපුවාම ඔයාලට නැත්තම් මේක ඇඩ් කරගන්නත් පුළුවන්. මේකේ init wallet address එක නෙවෙයි මෙයාලා ඉල්ලන්නේ EVM address එක තමයි මේකට migrate වෙලා තියෙන්න ඕනේ. එතකොට ඔයාලට මේකට link එකෙන් ආව ගමන් මෙන්න මේ විදිහට පෙන්නයි. ඔයාලා migrate කරගත්ත කට්ටියට එක ප්‍රශ්නයක් කියලා තිබ්බ කොහොමද මේක allocation check කරගන්නේ කියලා. මෙන්න මෙතනදී connect කරගන්න තියෙන්නේ MetaMask එක නෙවෙයි. ඔයාලා Kepler එක නිව කරගත්ත ඒ Kepler එක මෙන්න මේ විදිහට approve කරගන්න තියෙන්නේ. එතකොට මෙන්න මෙතන init මෙන්න මෙහෙම තියෙනවා. හැබැයි ඒකෙන් ගියාට අපිට allocation එකක් පෙන්වන්නේ නැහැ. අපිට මේක check කරගන්න යන්න ඕනි. initial wallet එක තිබ්බට Kepler wallet එකේ init කියන එකේ මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. හරි මෙන්න මෙතනදී connect your Initia account කියන එකදී connect කියන එක click කරලා ඔයාලා click කරන්න ඕනේ. මෙතන Cosmos wallet කියලා තියෙනවා. මෙතන Cosmos එක නෙවෙයි ඔයාලා මෙතන select කරගන්න ඕනි. මෙන්න මෙතන තියෙනවා EVM wallet කියලා. මෙන්න මේ EVM wallet එක තමයි මෙතනදී connect කරගන්න ඕනි. MetaMask, Subnet, Kepler, Magic Eden, Leap, Backpack කියලා තියෙනවා. මෙන්න මෙතනදී ඔයාලා Kepler එක connect කරගන්න. Kepler එකේ wallet address එක ඔයාලා බලා ගන්න පුළුවන්. init ඔන්න ඔය විදිහක් කරලා තිනවා. හැබැයි මෙතනදී මේ කනෙක්ට් වෙලා තියෙන EVM එකට අදාළව. එතකොට මෙතනදී ඔයාලට let's go කියන එක ක්ලික් කරපුවාම ඔයාලා මෙන්න මෙහෙම එකක් පෙන්නනවා. ඔයාලගේ rank එකයි අදාළ මේකයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඕන ඔයාලගේ X account එක හරහා share කරගන්න. X කියන්නේ Twitter account එක හරහා share කරගන්න පුළුවන්. මෙන්න මෙහෙම ක්ලික් කළා ඔයාලට පුළුවන් මේක Twitter හරහා share කරගන්න. ඊට පස්සේ පුළුවන් මෙන්න මෙතන තියෙනවා you are in the top 3.10 personalized and all initials කියලා මෙන්න මෙතන කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන පහළට ගිහුවාම මෙහෙම මෙන්න මෙතන ඔයාලා බලා ගන්න පුළුවන් ඔයාලා ඉන්න levels මොනවද details තියෙනවා. ඊට පස්සේ මෙතන පහළට ගිහුවාම තියෙනවා all you achieved. මෙන්න මෙතන XP කීයක් තියෙනවද. ඊට පස්සේ mignon 3 times කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන පහළට ගිහුවාම තියෙනවා frozen එක during the holiday session කියලා. මෙන්න මෙතන පහළට ගිහුවාම මෙන්න මෙතන continue කියන button එක click කරපුවාම ඔයාලා කොච්චරක් tokens වලට eligible වෙලා කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මෙහෙම තමයි මේක eligibility බලාගන්නේ. ඔයාලට ඕන නම් මේකේ Initia වල අපිට පුළුවන් වෙයි මේ වෙද්දි pre-market price එක කොහොමද කියලා බලාගන්නේ. Initia pre-market price කියලා ගැහුවොත්
ප්‍රීමාකට් ප්‍රයිස් එක මෙහෙම ගැහුවොත් සමහරක් විට එයි ඉනිටිය ප්‍රයිස් ඉනිට ලයිව් ප්‍රයිස් ටුඩේ කියලා මෙන්න මේ විදිහට තියෙනවා මම දැක්කා කොහේ හරි මේකේ සාමාන්‍යයෙන් ඉනිටියා ප්‍රීමාකට් ප්‍රයිස් එක ගියේ 0.4 අතර වගේ ඉනිටියා ප්‍රීමාකට් ප්‍රයිස් එක ගියේ හරි ඉනිටියා මෙලයි බයිනන්ස් ඉනිටියා මෙලයි ප්‍රීමාකට් බයිබිට් එකේ නම් තාම ලිස්ට් කරලා නැහැ මෙලයි ඉනිටියා ප්‍රයිස් එක ඉතින් බලමු ඉතින් වීඩියෝ එක ඔච්චරයි අනිවාර්යෙන් ඉනිටියා බයිබිට් වලත් ලිස්ට් වෙයි ඔයාලට ලොකේෂන් චෙක් කරන්න ඕන විදිහට අපි ට්විටර් එකත් ෆලෝ කරලා තියාගන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු හැමෝටම සුබ දවසක් අයබෝවන්